ඔයාලක ඩෙස්ක්ටොප් එකත් මේ වගේ බෝරින් ඩෙස්ක්ටොප් එකක්ද? එහෙනම් අපි මේක ලස්සන කරගනිමු. ඉතින් මොනවද ලස්සන කරන්න ඉස්සෙල්ලත් මේකේ වෝල්පේපර් එක මාරු කරන් ඉන්න ඕනේ. අපි වෝල්පේපර් එක මාරු කරන්න මම මේ වෝල්පේපර් වගේ ඩවුන්ලෝඩ් කරලා තිනවා. ඒ ලින්ක් එක මම පහල කමෙන්ට් එකක් විදිහට දාලා තියන්නම්. මේ ඒ වෝල්පේපර්ස් ටික තියෙන ෆෝල්ඩර් එකට අපි යන් ඉස්සෙල්ලාම ඊළා ඒක ඕපන් කරගෙන ඉමු. දැන් මේකෙන් මම කැමති වෝල්පේපර් එක මේක. ඒක ඔයාලා කැමති වෝල්පේපර් එකක් මම අර ලින්ක් එක දාලා තියන්නම්. ඒකෙන් ගිහලා ගන්න. එතකොට අපි මේක සෙට් සෑස් වලට ගිහලා බෑග්ග්‍රවුන්ඩ් කියන එක දෙමු. දුන්නාට පස්සේ මේක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක විදියට ඔයාලට ඇවිල්ලා ඇති. ඒ කියන්නේ වෝල්පේපර් විදියට ඇවිල්ලා ඇති. එතකොට මේ තියෙන ඩෙස්ක්ටොප් අයිකන්ස් ටික තියනවානේ. මේවා කරදරයක් නේද? අපි ඒවා අයින් කරන්න ඉස්සෙල්ලාම ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා මේ view වලට ගිහිල්ලා show desktop icon කියන එකේ ටික් එක අයින් කරගෙන ඉන්න. හරි දැන් ඒ වගේ ඒ තිබ්බයි desktop icon ටික නැතුව ගියා. ඉතින් දැන් මේ task bar එකත් කරදරයක් නේ. අපි මේ task bar එකත් ඉස්සෙල්ලාම අයින් කරගෙන ඉමු. ඒක කරන්න අපි මේ task bar එක උඩ right click කරලා task bar setting වලට යන්න ඕනේ. task bar setting වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන hide the taskbar on the desktop mode කියලා අන්න ඒකේ ටික් එක දාගන්න. දැන් ඔයාලා desktop එක මාකර්ස් එක main taskbar එක ගාවට ගෙනිච්චට පස්සේ විතරයි ඒක උඩට එන්නේ. අනිත් වෙලාවට මේ යටට වෙලා තියෙනවා. එතකොට sorry ඔමින්න හරි. එතකොට දැන් මේකට මෙතනට විජෙට්ස් වගේක් දාගන්න ඕනේ නේ. දැන් මෙතනට නිකන් ටයිම් එක මෙතන ඩේට් එක පෙන්වන විදිහට ඒක මේ දාගන්න අපිට ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම Microsoft Store එකට යමු. ගියාට පස්සේ ඔයාලා මෙතන search bar එකේ widget box කියලා search එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉමේජ් එකක් තියෙන මේ වගේ widget box software එක පෙන්නනවා. ඒක ඉස්සෙල්ලාම ඔයාලා install කරගන්න ඉන්න ඕනේ. මම මේක install කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් open දීලා open කරගන්නත් පුළුවන්. නැත්තම් ඔයගොල්ලෝ මෙන්න මෙතනට ඔයාලා application එක ඇවිල්ලා තියෙනවා. එතනින් open කරගන්න. එහෙම බැරි වුණොත් වෙන්න මෙතන වැටලා තියෙනවා ඔයාලගේ ඇප්ලිකේෂන් එක මේ තියෙන එක. ඒක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙතන ඉස්සෙල්ලාම මේ තියෙනවා ඔයාලට ෆ්‍රී ට්‍රයල් කරන්නත් පුළුවන් ඒවා තියෙනවා. තව ඒවා තියෙනවා මේ ඔයාලට මේවට සල්ලි ගෙවලා මේ දාගන්න පුළුවන් විජෙට්ස් තියෙනවා. අපි දාගන්න විජෙට්ස් වලට එහෙම සල්ලි ඕනේ නෑ. ඒවා ෆ්‍රී ට්‍රයල් කර හැකි. පළවෙනිට මම දාගන්නේ මේ simple clock කියන එක. ඒක ඉස්සෙල්ලාම මෙන්න මේ කොළ පාට කතිරය එක දාගෙන ඉන්න ඕනේ. හරි. දැන් ඒක ආවා. ඊට පස්සේ මම මේවා කලින් දාගෙන තිබ්බ හින්දා තමයි එහෙම උනේ. ඔයගොල්ලෝ දාති පළවෙනිට මේකේ. ඊට පස්සේ මෙන්න මෙතන මේක දාගන්න ඕනේ. දැන් මේ මෙතන මේ මොකද්ද? ඒකේ නම simple calendar කියන එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේක පුළුවන්. මේක ඔප්පුවට පස්සේ hide කරන්න. hide කරන්න පුළුවන්. එතකොට ආයේ මේක ඉබුවට පස්සේ මේක unhide වෙනවා. එතකොට තව මෙන්න මේවා ඉස්සල්ලාම මේ unlock කරලා තිබ්බාම ඔයාලට මේක එකපාරම මොනවා හරි කරනකොට එහෙම යන්න ඉඩ තියෙනවා. හින්දා ඔයාලට ඕන තැනකට මේක දාගෙන මෙන්න මේ මෙතන තියෙන නේද ලොක් එක. අන්න ඒක ලොක් කරන්න. එතකොට මේවා කොහෙටවත් එහෙම අරන් යන්න බෑ. එතකොට තව එක දෙයක් ඔයාලා මේකේ settings හදා ගන්න ඕනේ. settings හදා ගන්නකොට කරන්න තියෙන්නේ මෙන්න මෙතන settings වලට ගිහිල්ලා start widgets box with windows කියලා තියෙන්නේ. අන්න ඒකේ ටික් එක on කරගන්න. ඊට පස්සේ මේක ඔයාලා shut down කරලා
අය පාරක් ඔන් කරා කියලා හිතන්නකෝ. එතකොට මේක නැති වෙන්නේ නැහැ. ඒකේ ටික් එක දාලා තිබ්බේ නැත්තම් ඔයාලා අය ආපහු ෂට් ඩවුන් කරලා ඉවර වෙලා අය ඔන් කරනකොට මේවා අය විජෙට් බොක්ස් ටික ආපහු ඔයාලට ඒකට විජෙට් ඇප් එකට ගිහිල්ලා ආපහු දාගන්න වෙනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් මතක්